ආයිබෝන් ළමයි. ඉතින් තව වීඩියෝ අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් හම්බෙන්නේ. ඉතින් අද කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක වගේම මොකක්ද විද්‍යුත් කෝෂ කියන කොටස. මේක අයිති වෙන්නේ ඔයගොල්ලන්ගේ විද්‍යුත් රසායනික කියන 11 වසර පාඩමට අයිති වෙන්නේ. මේකේ කොටස් 9 10 වසරවලක් තියෙනවා සහ 20ටත් A level වලදී තියෙන එකක්. සරලව විද්‍යුත් රසායනික කොටසේදී මේකේ සම්පූර්ණ වීඩියෝ එක මට කොටස් කිහිපයකට කරන්න ඉන්නේ. මුලින්ම විද්‍යුත් රසායන කොටස 11 වසර විද්‍යුත් රසායන බෙදෙනවා කොටස් 3කට. එකක් තමයි ඒකේ විද්‍යුත් රසායනික කෝෂ කියන එක. ඊළඟට තියෙන්නේ විද්‍යුත් විච්ඡේදනය කියන සංසිද්ධිය ගැන කතා කරන්නේ. අන්තිමට තියෙන්නේ විද්‍යුත් ලෝහාලේපනය කියන. ඒ කොටස් තුන ගැන තමයි මේකේ තියෙන්නේ. මුලින්ම විද්‍යුත් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න හිතුවේ විද්‍යුත් රසායනික කෝෂ කියන එක. එතකොට කෝෂයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් විදුලි ශක්තිය ගන්න, නිපදවා ගන්න පාවිච්චි කරන උපාංගයක් තමයි කෝෂයක් කියන්නේ. අපි වියලි කෝෂ තියෙනවා, බැටරි, එතකොට තව විද්‍යුත් තව රීචාර්ජබල් බැටරි වගේ බැටරි තියෙනවා. බැටරි වලින් විදුලි ශක්තිය නිපදවා ගන්න එක තියෙනවා. ඉතින් මේවල වෙන්නේ මේ හා සමාන ක්‍රියාවලියක්. ඉතින් සරල අදහසක් එක්ක තමයි මේක අද විස්තර කරන්නේ. මේකට අමතරව තව දේවල් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මුල් කොටස තමයි මේක. මේකෙන් පස්සේ තමයි විද්‍යුත් විච්ඡේදනය කොටස කතා කරන්න වෙන්නේ. සරලව කෝෂයක් කියන්නේ එතකොට රසායනික මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් විදියට විද්‍යුත් ශක්තිය නිපදවා ගන්න පුළුවන් නම් මොකක් හරි උපකරණයකට උමගින් ඒක විද්‍යුත් රසායනික කෝෂයක් කියලා හඳුන්වනවා. රසායනික ශක්තියකින් විද්‍යුත් ශක්තියක් නිපදවා ගන්න එක වෙන්නේ මේක. විද්‍යුත් විච්ඡේදනයේදී කතා කරද්දී ඕකේ අනිත් පැත්ත වෙන්නේ. විද්‍යුත් විච්ඡේදනයේදී විදුලිය නිපදවා ගැනීමක් අවශ්‍ය නැහැ. විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඒ කියන්නේ බෙන් කරනවා කියන්නේ විදුලිය පාවිච්චි කරලා රසායනික සංයෝග එකිනෙකට බෙන් කරන එක තමයි විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ. මේකෙදි මොකද කරන්නේ? විදුලි ශක්තිය මේ විදුලි ශක්තියක් මේකෙදි පාවිච්චි වෙන්නේ නැහැ. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තියට ගන්න එක තමයි කරන්නේ. එතකොට මේකෙදි රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා සහ ලෝහ තහඩු දෙකක් පාවිච්චි කරනවා සරලව. ඒකෙදි විදුලිය නිපදවා ගන්න. හරි මේ දාන ද්‍රව්‍ය ටික ගැන තමයි කියන්නේ සහ මේක වෙන්නේ මොකක්ද කියලා. එතකොට මේකෙදි මෙන්න මෙහෙ ලිව්ව සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ මොකද්ද? මේක මතක තියාගන්න කෙටි ක්‍රමයක් එක කලින් වීඩියෝ එක දැම්ම ඒක බලන්න. දැන් මම ලියලා තියාගත්තා මේකට ලේසි වෙන්න ඕන නිසා. මෙතන පොටෑසියම්ගෙන් පටන් අරගෙන රත්තරන් වලින් ඉවර වෙනකන් සක්‍රියතා ශ්‍රේණිය තියෙනවා. ඉහළම ඒවා සක්‍රියතාව වැඩි, පහළට යන්න නැහැ සක්‍රියතාවය අඩුයි. මේකත් එක්ක තමයි මේක පැහැදිලි කරන්න වෙන්නේ. ගන්නේ ලෝහ තහඩු දෙකක් එකිනෙකට වෙනස්. එතකොට වර්ග දෙකකින් ඒක පාවිච්චි කරලා තමයි මේකෙදි විදුලිය නිපද වෙන්නේ. සරලව ගත්තොත් මේකෙදි මේ ගන්න ද්‍රාවණයක් තියෙනවා. මේ ද්‍රාවණය විදුලිය ගමන් කරන එකක්. ඒක නිසා මේකට කියන විද්‍යුත් විච්ඡේදනය නෙමෙයි විච්ඡේද කියලා කියන්නේ. ඕක තියෙනවා. ඒ විද්‍යුත් විච්ඡේදය ඇතුලේ තියෙන ලෝහ තහඩු දෙකක්. ඒ ලෝහ තහඩු දෙක එකම ලෝහ තහඩු නෙමෙයි මේක එකිනෙකට වර්ග දෙකක් තියෙනවා. වර්ග දෙකකින් දාන්න ඕනේ. ලෝහ වර්ග දෙකකින්. ඒක තෝරගන්න ලෝහ දෙක තෝරද්දි මෙන්න මේ සක්‍රියතා ශ්‍රේණිය ගැන තමයි බලන්න වෙන්නේ. සක්‍රියතා ශ්‍රේණිය උඩ තියෙන ලෝහ වල සක්‍රියතාව වැඩි කිව්වා වගේම පහළ ඒවල අඩුයි. එතකොට ගන්න ලෝහ දෙකේදී ගන්න එක සක්‍රියතාව වැඩි කෙනෙක් සහ සක්‍රියතාවය අඩු කෙනෙක් තමයි ගන්න. එතකොට කැමති ලෝහයක් තෝරගන්න පුළුවන්. එතකොට මේ බොහෝ විට ඔය තියෙන මේ කෝෂවලදී මෙන්න මේ උඩ මෙන්න මේගොල්ලෝ ගන්න බෑ. පොටෑසියම් සෝඩියම් කැල්සියම් තහඩු තියා මේවා තියෙන කැට විදියටවත් තියෙන අතිශය ප්‍රතික්‍රියාශීලී. ඉතින් මේ තුන් දෙනා ගැන කතා නොකරමු. මෙන්න මෙතන ඉඳන් තියෙන කොපර් වගේ වෙනකන් තියෙන මේ මැග්නීසියම් ඉඳන් කොපර් වගේ වෙනකන් තියෙන මූල ද්‍රව්‍ය ටික තමයි පාවිච්චියට ගන්නෙ. අපි මොන මූල ද්‍රව්‍යයක් ගන්නවද? සිංක් වගේ එකක් ගමු මෙතනින් සිංක් වගේ ලෝහයක් සහ පහළ ඉන්න යකඩ වගේ ලෝහයක්. එක ළඟම දෙන්නෙක් ගමු. එතකොට සිංක්ට උඩින් යකඩ වලට උඩින් තමයි සිංක් ලෝහය ඉන්නේ. ඒ කියන්නේ සිංක් වල සක්‍රියතාවය යකඩ වලට වඩා වැඩි. එතකොට මේ සක්‍රියතාව වැඩි කෙනා බලන්නේ හැමතිස්සෙම එයා ඉලෙක්ට්‍රෝන ගලවලා දෙන්න එළියට. ඉලෙක්ට්‍රෝන දෙන එක පිට කරන්න තමයි මෙයා හදන්නේ. පහළ කෙනා කැමති ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. එතකොට මෙතන මේ වගේ ද්‍රාවණයක් ගත්තොත් මේ වගේ සංයෝගයක් ගත්තොත් එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා අනිත් කෙනා ගන්න එකයි වෙන්නේ. හරි විදුලිය නිපද වීම සම්බන්ධව ගත්තොත් මේකෙදි දැන් දානවා හිතන්න මේ තහඩු දෙක. එතකොට ද්‍රාවණ ගැන පොඩි වෙනස් වීමක් වෙනවා. සිංක් තහඩුවකුයි කැමති විදියකට ඔයගොල්ලන්ට දාලා බලන්න පුළුවන්. සිංක් එකයි යකඩ තහඩුවකුයි හිතන්න. එතකොට මේ සිංක් සහ යකඩ කියන දෙන්නගෙන් ඉලෙක්ට්‍රෝන පිට කරන්න chance එකක් තියෙන්නේ සිංක් කියන කෙනා. එයා තමයි සක්‍රියතාවය වැඩි. සිංක් කියන කෙනා ඉලෙක්ට්‍රෝන ගලවලා සිංක්
ධන 2 කියන ආයනය හදනවා. ධන 2 ආයනයක් ධන 2 ආයනවල හැදෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් ඒකෙදි වෙන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරලා සිංක් ධන 2 බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරන මේ ක්‍රියාවලියට කියනවා ඔක්සිකරණය කියලා. මේ නමුත් මෙහෙන් මම කතා කරන්න යන්නේ එක්කෙනෙක් ඔක්සිකරණය වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන පිට කරද්දි මෙයාගේ පිට වුණා වගේම තමයි. හැබැයි මේ යකඩ කියන කෙනාට යකඩ මූලද්‍රව්‍යයට බෑ ඉලෙක්ට්‍රෝන ගන්න. මූලද්‍රව්‍යයට බෑ. යකඩ Fe ධන 2 තිබ්බොත් ධන 2 ධන 3 වගේ අයන හදනවා. මෙයාට නම් පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන ගත්තොත් මෙයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමද කියන ඔක්සිහරණය කියන. ඉතින් මෙතනදී මෙහෙම දෙන්න දැම්මොත් සිංක් එක ප්‍රශ්නයක් නැහැ. සිංක් එක ඔක්සිකරණය වෙලා එයා ඉලෙක්ට්‍රෝන පිට කර මේක තහඩුවට ඉලෙක්ට්‍රෝන දෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන ගන්න එක මෙයාට කරන්න බෑ. සක්‍රියතාවය මොකද එයා ඒ අයන හදන්නේ නැහැ. එතකොට ඒක නිසා යකඩ දාලා මේකේ විදුලියක් නිපදවන්න බෑ. ඒක නිසා දාන්න වෙන්නේ මෙන්න විද්‍යුත් විච්ඡේදනයේට බොහෝ විට අම්ලයක් තමයි දාන්න වෙන්නේ. සමුක සල්ෆියුරික් වගේ නැත්නම් බැටරි ඇසිඩ් වගේ මොකක් හරි අම්ලයක් තමයි මේකදී නම් පාවිච්චි කරන්න වෙන්නේ. දැන් කොපර් වගේ ලෝහයක් තියෙනවා නම් කොපර් සල්ෆේට් වගේ එකක් දාන්න පුළුවන්. දැන් මෙතනදී වෙන විශේෂ කෙනෙක් ගන්න නිසා මෙතන ඔක්සි හරණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රභේදයක් විදිහට මෙන්න මේ අම්ලය තමයි දාන්න වෙන්නේ. එතකොට මේකෙදි වෙන්නේ සිංක් එකෙන් පිට කරන ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? මෙයා තහඩුවට දෙනවා. මේ දීලා මොකද වෙන්නේ? සිංක් ටික දීලා යනවා Z සිංක් ධන 2 බවට. වතුරේ දිය ධන 2 ආයනය කියන්නේ වතුරේ දිය වුණාට පස්සේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ? මේ තහඩුව දිගේ මේ පැත්තට ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන මෙතන ගොඩ ගැහෙන නිසා මේ තහඩුව සාමාන්‍යයෙන් වැඩ කරන්නේ මේ කෝෂයේ ඍණ අග්‍රයේ. මේ ඍණ ඉලෙක්ට්‍රෝන මෙතනට ගියාට පස්සේ ද්‍රාවණයේ සල්ෆියුරික් ඉන්න කෙනා මොකද වෙන්නේ? සල්ෆියුරික් එක කැඩෙනවා H ධන ආයන සහ SO4 ඍණ 2 ආයන. මේකේ ධන ආයනයට මෙන්න මේ ධන ආයනයට පුළුවන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ටික ගන්න. ඒක ද්‍රාවණයේ තියෙන ධන ආයන ටික මොකද වෙන්නේ? මෙන්න මේ අනිත් තහඩුව ගාවට කිට්ටු වෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික ධන ආයන ටික එකතු කරගෙන මොනවා බවටද පත් වෙන්නේ? H ධන ආයනයේවත් දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන මොනවා බවටද පත් වෙන්නේ? H2. H2 කියන්නේ වායුව ගෑස්. ඒ කියන්නේ මෙතනින් මොකද වෙන්නේ? වායු බුබුළු පිට වෙනවා පේන්නේ. හරි. මේ බලන්න මෙතනින් යදවිච්ච ඉලෙක්ට්‍රෝන ටික මුළු පද්ධතිය හරහා ගිහිල්ලා මෙතනට ගිහින් තියෙනවා. ගැල්වනෝමීටරෙන් විදුලි ධාරාවක් පාස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතනින් විදුලියක් නිපද වෙලා තියෙනවා. මේක කෝෂයක් විදිහට වැඩ කරලා තියෙනවා. මේ එක උදාහරණයක් විතරයි. ඉතින් මේ ඕගොල්ලන්ට මේ ඕන මේ තියෙන මූලද්‍රව්‍යයක් දාලා කරන්න පුළුවන්. එතකොට කොපර් එක සිංක් තහඩුවක්, කොපර් එක ඇලුමිනියම් තහඩුව, සිංක් එක සිංක්ට උඩින් ඉන්න ඇලුමිනියම් දාලා උනත් කරන්න පුළුවන්. මැග්නීසියම් දාන්නත් පුළුවන්. මේ තුන් දෙනා විතරයි බැරි උඩම තුන් දෙනා. මේ අනිත් ඕන එක්කෙනෙක් උඩ එක්කෙනෙකුයි පහළ එක්කෙනෙකුයි දාලා මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට එක්කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙද්දී අනිත් කෙනා ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක්ව තමයි දාන්නේ. දැන් උඩ මේ ලෝහ ඔක්කොම හදන්නේ බොහෝ විට ඉලෙක්ට්‍රෝන පිට ගන්න ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ ඔක්සිකරණයක් වෙන්න තමයි මේ කට්ටිය කැමති. මේකෙන් H ධන ආයන ඉලෙක්ට්‍රෝන ගන්න නම් එතකොට ධන ආයනය තමයි තියෙන්න ඕනේ. හැබැයි ඉතින් මේ කට්ටියව දානවනේ එයත් එක්ක එහෙනම් ඔක්සිහරණය වෙන්න පුළුවන් ද්‍රාවණයකුත් මේක ඇතුලේ තියෙන්න ඕනේ. කොපර් වලට කොපර් සල්ෆේට් දානවා වගේ. ඉතින් මේක තමයි සරලව විද්‍යුත් කෝෂ කියලා කියන්නේ. ඒ කියන්නේ මේකෙදි ලෝහ වර්ග දෙකක් පාවිච්චි කරලා අපි විදුලිය නිපදවා ගන්න එක තමයි මේකෙදි කරන්නේ. ඉතින් මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලෝ මොනවද තේරෙන්නේ නැත්නම් තියෙනවා. තව මේක විස්තර කරන්න ඕනේ කියලා හිතනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. පොඩි විනාඩි 10ට අඩු වීඩියෝස් තමයි කරන්න බැලුවේ. මොකද ලොකුවට දිගට යද්දි කට්ටිය බලන්නෙත් නැහැ. ඒක තේරෙන්නේ නැහැ. වැඩි කම්මැලි වෙන්න නිසා මේ කොටස් වලට කඩලා එකින් එක තමයි කතා කරන්න බැලුවේ. ඉතින් මේක ගැන අයිඩියාස් ඔයගොල්ලෝ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තව සම්බන්ධතාවය මේ ඔයගොල්ලෝ විෂය සම්බන්ධව සහ මේකේ වෙනම භෞතික විද්‍යාව රසායන විද්‍යාව කියන දෙකෙන්ම විස්තර කිරීම කරනවා මේ channel එකේ. ඉතින් සම්බන්ධ දිගටම සම්බන්ධ වෙලා ඉන්න කියලා මතක් කරනවා.